Hello guys, welcome back to Dish on the Way. අද ඉතින් මම යනවා මගේ යාළුවෝ දෙන්නෙක් හම්බ වෙන්න. ඉතින් එක යාළුවෙක් නම් අවුරුදු 4කට පස්සේ තමයි ලංකාවට ආවේ. ඉතින් so excited කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඉතින් දැන් එන ගමන් ඉන්නේ. ඉතින් අද අපි හිතුවා ඒ හින්දා පොඩි බ්‍රන්ච් එකකට යන්න කියලා. ඉතින් ලස්සන ප්ලේස් එකක් අපි සිලෙක්ට් කරගත්තා. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න අපිත් එක්ක ඔයාලටත් ඔයාලගේ යාළුවොත් එක්ක සෙට් වෙන නියම ප්ලේස් එකක් වෙයි මේක. ඉතින් අද අපි මොනවද කරන්න කියලා බලන්න. දිගටම අපිත් එක්ක ඉන්න. අපි එහෙනම් ඒ තැනට ගිහිල්ලාම හම්බ වෙමු. Hello guys, ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ Kinross බම්බලපිටියේ තියෙන කැෆේ එකට, කැෆේ Kinross. ඉතින් මගේ යාළුවෝ දෙන්නත් දැන් ඇවිල්ලා මෙහි ඉන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු කට්ටිය මොකද කරන්න කියලා. එහෙනම් ඇතුළට යන්න. Hello, hi. ඉන්නේ මම මගේ යාළුවා වෙනව නේද? Hi. මේ යාළුවා දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ වීඩියෝස් වල. ඔයගොල්ලෝ ඕඩර් කරානේ. අපි order එකක් දැම්මා. හා. brownie එක මේක strawberry එක මේක. කට්ටිය ඕඩර් එක දාලා මම ඉන්න ටික පරක්කු වෙන හින්දා ඉතින් කැෆේ Kinross එකේ ඔයාලට ලොකු variety එකක් ඔයාලගේ මෙනු එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඕඩර් කරා මෙයාලගෙන් අපි බ්‍රන්ච් එකකටනේ ගියේ. ඉතින් ඒ හින්දා breakfast lunch දෙකටම මැච් වෙන ඉතින් තමයි අපි ඕඩර් කරේ. අපි මෙයාලගෙන් pasta එකක් ඕඩර් කරා. ඊට අමතරව කොත්තු ඕඩර් කරා. තව රැප් එකක් ඕඩර් කරා. ඉතින් ඔයාලට මෙතනින් තව ඊට අමතරව බර්ගර්ස්, සෑන්ඩ්විචස්, රයිස්, නූඩල්ස් මේ හැමදේම ගන්නත් පුළුවන්. ඩ්‍රින්ක්ස් වර්ග තුනක් ඕඩර් කරා. තුනම මිල්ක් ෂේක් තුනකින් තමයි ඕඩර් කරේ. මේක බ්‍රවුනි මිල්ක් ෂේක් එක. මේක මොනවද කොෆි නේ ඕඩර් කරේ. කොෆි එකයි අනිත් එක ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. අපි මුලින්ම මේක try කරලා බලමු. දැන් මේක නම් කෑල්ල මදි. මේක තියෙන. ගහලා දෙන්න. මේක නම් රහයි. අනිත් එක පොඩ්ඩක් බලන්න ඕනේ. මේක මම ඕඩර් කරපු එක. ඒක මොනවද? නේ අපේ දැන් වීඩියෝ එකට ආධුනිකයෙක් ඉන්නවා මෙතන. පොඩක් අමාරු වෙන වීඩියෝ. ඔබේ අපි බාධක මැන්නගෙන තමයි වීඩියෝ කරන්නේ මේ කෑල්ලක් කරුණා. ඒක හරිද?
හරි. මේ දෙවනියාට අපි ඕඩර් කරපු මගේ යාළුවා ඕඩර් කරපු එක මේක කොෆි එක. කොෆි මිල්ක් ෂේක් එක. ඒක නිකන් ඩාර්ක් කොෆි එකක් වගේ තියෙන්නේ. ඒ ෆ්ලේවර් එක ඉන්නේ. මේකට වඩා මේක හොඳයි මට. අපි අනිත් එක try කරලා බලමු. ඒක හරිම ස්වීට්. ඒක මා රහයි මේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. හරියටම රේට් කරොත් එහෙම 1 2 3 මේ තුන තමයි තියෙන්නේ. අපි තව බලමු ඉස්සරහ මොනවද කන්න තියෙන්නේ කියලා. අපි ස්ටාර්ටර්ස් වලට ඕඩර් කරා කින්රෝස් කැෆේ එකේ මේ ස්පෙෂල් එකක් නේ චීස් ටෝස්ට් එක. ඒකේ ප්‍රසන්ටේෂන් එක ලස්සනයි. අපි කාලා බලමු. ඔයාලගේ අයිඩියා කියන්නේ වල කාලා නේද? චීස් තියෙනවද? චීස් දාලා ටොමැටෝ පාස්ටා දාලා හරි. Nah, cheese හොඳට දාන්න. සෝස් එක ගන්න තමයි. ඔව් මම ලිප් කරගෙන තිබ්බනේ සෝස් එක. තමයි සෝස් එක. අපි මේන් ඩිෂස් වලට ඕඩර් කරා සීෆුඩ් ක්‍රීමි පෙනේ එකක්. අපි මුලින්ම try කරලා බලමු කොහොමද කියලා ඒක. මේකේ හොඳට සීෆුඩ් එකයි ක්‍රීම් එකයි මේ යට තමයි තියෙන්නේ. මික්ස් කරලා බලමු. prawns තියෙනවා. අපි මේ දැන් ආඩර් කරේ චීසි චිකන් කොත්තු එක. අපි ඒක try කරලා බලමු කොහොමද කියලා. ඒකට වෙනම dip එකක් සෝස් එකක් තියෙනවා. අන්තන එක ඒක රහ මේ ග්‍රේවි එකත් එක්ක ඒක මාර ස්පයිසි ග්‍රේවි එකක් තියෙන්නේ. චීස් එක තියෙන ටිකක් අඩුයි. හැබැයි චිකන් හොඳටම දාලා තියෙනවා. ඒක හැබැයි රහයි. ග්‍රේවි එක තමයි රහ. ග්‍රේවි එකත් එක්ක තමයි මේ චිකන් කොත්තු එක යන්නේ. මොකද චීස් නෙමෙයිද මම? චීස් නෙමෙයි මේකත්. චීස් නෙමෙයි. මම චීස් එක තියෙන මෙච්චර නැහැ මේක. චිකන් කොත්තුයක් වගේ තමයි තියෙන්නේ. මට රහයි. අපි තව ඕඩර් කරා vegetable cheese wrap එකක්. මේකේ ඒකත් එක්ක හම්බුන අපිට පටේටෝ වෙජස්ුයි, ටොමැටෝ සෝස් එකකුයි, තව කෝස්ටර් සලාඩ් එකකුයි. මේ චීස් මේවට අර ලොකු ටච් එකක් දෙන්න චීස් එක දැම්මම ලා මේකක් තියෙන්නේ vegetable උනාට එක රහයි.
මේ සලාඩ් එක නම් රහයි හොඳට මයොනයිස් දාලා හම්බෙලා තියෙනවා. මේක ෂේප් විදිහට මොකද මගේ යාළුවා වෙජිටේරියන්. එහෙනම් තමයි මේ වගේ එකක් ඕඩර් කරේ. කොහමද චිකන් කොත්තු එක චීස් තියනවාද චිකන් තියනවාද චිකන් නම් දෙනවා චීස් නම් පොඩ්ඩක් අඩුයි. හැබැයි හොඳයි අවුලක් නැහැ ස්පයිසි. චිකන් හොඳට තියෙනවා. චප් එක ගැන මොකද කියන්න තියෙන්නේ? අවුලක් නෑ. හැබැයි චීස් පොඩ්ඩක් මදි. මොකද චීස් and vegetables කියලා තිබ්බේ. වෙජිස් දාලා තියෙනවා. හොඳයි ටේස්ට් එක. බට් පොඩ්ඩක් චීසි ගතිය තව ක්‍රීමි චීසි ගතිය තිබ්බා. හොඳයි. ඉතින් මං ඔයාලට කලින්ම කිව්වනේ කැෆේ කින්රොස් කියන්නේ ඔයාලගේ යාළුවොත් එක්ක නිදහසේ ඇවිල්ලා දවස ගෙවන්න පුළුවන් තැනක් කියලා. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට මේ පෙන්නන ඒරියා එකත් එයාලගේ VIP room එක. ඔයාලට ඔයාලගේ family party එකක් වුණත්, යාළුවොත් එක්ක ඉන්න party එකක් වුණත්, business meeting එකක් වුණත් මෙයාලට කියලා මේ room එකේ arrange කරගන්න පුළුවන්. ඔන්න අපි අද අපේ බ්‍රන්ච් එක මෙතනින් ඉවර කරා. ඉතින් කින්රොස් කියන්නේ අපිට රිලැක්ස් එකේ කට්ටියත් එක්ක සෙට් වෙන්න පුළුවන් ප්ලේස් එකක්. කෑමත් සාමාන්‍ය බර්ත් ස්ටාෆ් එකත් හරිම සපෝටිව්. කෑමත් ඉක්මනට හම්බ වෙනවා. ඔයාලට ගොඩක් වේට් වෙලා ඉන්න ඕනෙත් නැහැ. ඉතින් අපි තව ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් ගිහලා ඉන්න. බයි බයි.